සුබ දවසක් හැමෝටම. මම අද හදන්න යන්නේ මර්ගු කියන එක. ඒ මර්ගුගේ එක හදන්න මම අරන් තියනවා කුකුලා. මම අරගන්නේ කුකුලා. ඒක මම මේ කපලා මේ විදිහට හැම ගලවලා හොදලා අරන් තියනවා. වට්ටක් අරන් තියනවා කපලා මේ විදිහට. බටු අරන් තියනවා මේ විදිහට කපලා. කැරට් අරන් තියනවා. කූස අරන් තියනවා මේ විදිහට කපලා ටිකක් ලොකුවට. බොංචි අරන් තියනවා, අල අරන් තියනවා, පාන් පිටි අරන් තියනවා. මෙන්න මේක මං ගුරු පාට එක අරන් තියෙන පාන් පිටියක. 3-5 කුඩු අරන් තියනවා, කහ කුඩු, පබරිකා 3-5 කුඩු, එනසාල් කුඩු, සූදුරු කුඩු, ලෙමන් කුඩු අරන් තියනවා. මට කළු ලෙමන් එක නැති නිසා මම ඒකට කුඩු ගත්තා ලෙමන් එකේ. සූදුරු කුඩු මේතන. ඊට පස්සේ අරන් තියෙනවා ලුණු කපලා අරන් තියෙනවා මේ විදිහට. සුදු ලුණු අරන් තියෙනවා. මාජුන් තෝමත් එක්ක වුණ වෙනවා. පොල් තෙල් ඕන වෙනවා. බලමු අපි හදාගන්නේ කොහොමද කියලා. තව අරන් තියෙනවා මම කුරුඳු පොතු අරන් තියෙනවා. මේ කරියකට දාන මේ කාරි කොල අරන් තියෙනවා. මේ වගේ භාජනයක් මම ලිපේ තියා ගන්නවා. පොල් තෙල් දා ගන්නවා. ඔලිව තෙල් වලින් මම අද හදාගන්න මේක. සුදුලුණු ටිකක් මම පහවලා දාගත්තේ මේ ඉක්මනට සුදුලුණු ටික කරවෙන්න එක. තුන පහ තියෙන ඒ ටික දාගන්නවා මම. ඔයාලා හදන ප්‍රමාණය අනුව මේවා අඩු වැඩි කරගන්න 3-5 ලුණු. කුකුලා දාගන්නවා. දැන් මම දාගන්නවා එරවලු ටික.
මම දාගන්නේ උණු වතුර. මේකට මම තව මැගි කැටයක් දාගන්නවා. උණු වතුර දාගන්නේ. ඔයාලා ගෙදර හදන ප්‍රමාණය අනුව තමයි මේ හැමදේම අඩු වැඩි කරගන්න ඕනේ. අපේ ගෙදර හදන ප්‍රමාණයට තමයි මම මේ හැමදේම අරගෙන තියෙන්නේ. මම මේක දැන් වහලා තියා ගන්නවා. මේක වහගෙන මේක තැම්බෙනකම් මම පිටි එක හදා ගන්නවා. දැන් මම පිටි මිශ්‍රණය හදාගන්න යනවා. ඒක තමයි දෙකක් ගන්නවා පාන් පිටි වලින් විතර. ලුණු ටිකක් දාගන්නවා. මේ මරුගුකෙකට මේ ගුරු පාට පාන් පිටියක් ගත්තාම මේ අර සොෆ්ට් එකට තියනවා. ඒකට දැම්මහම අර සුදු පිටියක වගේ නෙමෙයි මේ පිටියක.